හෙලා ළමයි ඔන්න අදත් vlog එකක් අරගෙන ආවා. මෙදා සැරේ ඉස්කෝලේ නිවාඩුවට අම්මයි මමයි දෙන්න හම්බන්තොට යන්න තමයි තීරණය කරේ. ඉස්සර නම් අපි ඉස්කෝලේ නිවාඩුවක් බලන් ඉන්නේ නෑදෑයෝන්ගේ ගෙවල් වල යන්න. ඒත් දැන් කාර්ය බහුලත්වය නිසා අපිට ඒ දේවල් මගහැරලා තියෙනවා. ඉතින් මෙදා සැරේ කොහොම හරි තීරණය කරා හම්බන්තොට අපේ ලොකු අම්මලා ගෙදර යනවා කියලා. ඉතින් මම මේ ඔයාලට එහෙ ගෙවුන එක දවසක vlog එකක් තමයි අරන් එන්නේ. මේ තියෙන්නේ අපේ ලොකු අම්මගේ දෙලුම් වගාව. ඉතින් ලොකු අම්මා මේකේ පොඩි වැඩ වගයක් තියෙනවා කියලා යන් කිව්වා. ඉතින් මමයි අම්මයි දෙන්නත් ලොකු අම්මගේ දෙලුම් වගාව බලන්න ගියා. මේ දවස්වල පොඩි ගැට තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට බෑග් කරලා හදලා තියෙන්නේ. මම නම් ආසම් පළතුරක් තමයි දෙලුම් කියන්නේ. මොකද දෙලුම් කියන්නේ ගොඩාක් ලෙඩ රෝග නැසන පළතුරක්. ඒකේ මල හරිම ලස්සනයි. තැඹිලි පාට මලක් තියෙන්නේ. ඉතින් අවුව නම් මෙහෙට ගොඩක් සැරයි. මොකද හම්බන්තොට කියන්නේ කොහොමත් ටිකක් පායන පැත්තක්නේ. ඒ නිසා අවුව නම් සැරයි. ලොකු අම්මගේ දෙලුම් වගාවේ දෙලුම් ගෙඩි නම් මේ දවස්වල ලොකුවට ඉදිලා නැහැ. තාම ගැට කාලේ තමයි තියෙන්නේ. ඔය ඉන්නේ පිටිපස්සෙන් අපි ලොකු අම්මා. අද ලොකු අම්මත් එක්ක අපි ආවේ මේ දෙලුම් ගස්වල පොඩියට අර එන පැල කපලා දාන්න ඕනලු. එහෙම නැත්තම් ඒවා ගෙඩි වලට බාධාවක් වෙනවලු. ඒ කියන්නේ මේ පැලවලට පෝෂණය යනකොට ගෙඩි හැදෙන එක බාල වෙනවා කියලා තමයි ලොකු අම්මා නම් කිව්වේ. ඒ නිසා ඒ පැල හැදෙන්න කලින් පොඩි පැල වගේ අර එනකොට ඒවා කපලා දාන්න ඕනලු. මෙන්න මේ විදිහට ඒ පැල කපලා දාන තමයි අද අපි වත්ත පැත්තට ආවේ. මේ ඉන්නේ මම ඔය දෙලුම් ගස් අතක හොයන්නේ ඉදිච්ච දෙලුම් ගෙඩියක් තියනවද කියලා. මේ දවස්වල දෙලුම් ගැටනේ තවම පැහිලා නැහැ. ඉතින් දෙලුම් අතර වෙලා දෙලුම් ගෙඩියක් නොකත් බෑනේ. ලොකු අම්මා කොහොම හරි බාගෙට පැහිච්ච දෙලුම් ගෙඩියක් කඩලා ගෙනත් දුන්නා. බාගෙට පැහුණා කියලා මට නම් මේකේ රසයේ වෙනසක් නැහැ. දෙලුම් අතර වෙලා දෙලුම් ගෙඩියක් නොකා යන්නත් බෑනේ. ඒ නිසා ලොකු අම්මා ගෙනත් දුන්නු දෙලුම් ගෙඩියට පැත්තකට වෙලා වග කියන හැටි තමයි ඔය. අපි ඉතින් දෙලුම් කන්නේ සල්ලි වලට ගෙලන්නලානේ. වසවිත ගහපු දෙලුම් තමයි ඉතින් අපි කන්නේ. මේ දෙලුම් ගෙඩිය පොඩි වුණත් හරිම රසයි ළමයි. පොඩ්ඩක්වත් ඇඹුල් ගතියක් මට නම් දැනුනේ නෑ. බාගෙට ඉදලු වුණත් ඒක හරිම රසයි. දෙලුම් කකා ඉන්නකොට කවුද බලන්නකෝ මේ ඉන්නේ. අම්මේ මෙයාලගෙන් නම් මට කිසි අඩුවක් නෑ. මේ ලොකු අම්මලාගේ බල්. මෙයා අපි යන පස්සෙන් ඉතින් යන්න එනවා. ඉතින් මං දෙලුම් කනටත් මෙයා හරියට ඇවිල්ලා මේ දෙලුම් ඉල්ලන්නේ හරියට මෙයා නිකන් දෙලුම් කනවා වගේ. ඊට පස්සේ ඒ වැඩ ටිකත් ඉවර වෙලා දෙලුනුත් කාලා ඔන්න දෙලුම් වත්තෙන් එළියට ආවා. දෙලුම් වත්තෙන් එළියට එනකොට අඹ ගහේ අඹ ගෙඩි පිරීලා තිබුණා. අපි යනකොට අඹ හැදෙන කාලේ. ඉතින් අඹ ගහේ ගෙඩි දැක දැක අහක බලාගෙන ඉන්න බෑනේ. පෝරමලු දෙකක් විතර ඉතින් අඹත් කඩා ගත්තා. මං හිතන්නේ මගේ අද මේ vlog එකේම නම් කන ඒවම විතරයි තියෙන්නේ. කමක් නෑ. මොනා කරන්නත් කාලා බීලා ඉන්න එපයි. ඉතින් අඹ කඩලා විතරක් බෑනේ. හොඳට ඉඳුන අඹ ගෙඩි ටිකක් හොයාගෙන අඹ පිගානෙකුත් කපා ගත්තා. ඊට පස්සේ මෙන්න මේ මොනවද මේවට කියන්නේ කාමරං. ඒකත් ඉතින් කාලා දැම්මා. ඉදිලා නම් මදි. හැබැයි ඉතින් කාමරංග ගහේ ගෙඩි දකින්නකොට කන්නත් හිතුණා. ඇඹුල් නම් නෑ. මං හිතන්නේ මේවර පැණි කාමරංගද සීනි කාමරංගද කියනවනේ. අන්න එහෙම જાතියක්. එච්චර ඇඹුල් ගතියක් නම් තිබුණේ නෑ. ඉතින් ඒකත් වග කියනකොට මෙන්න ලොකු අම්මේ පාර කැවුම් හදන්න පටන් අරන්. මුන් කැවුම් හදමු කිව්වා. ඉතින් ඊට පස්සේ පිටි මෙන්න මේ විදියට කොටලා මෙන්න මේ විදියට හදලා යොදයා හදාගෙන මුන් කැවුම් හදන්න තමයි මේ හදන්නේ. අලුත් අවුරුද්දත් එනවනේ. ඉතින් ලොකු අම්මා කිව්වා ඒකටත් එක්ක අල්ලලා අපි ඉතින් කට්ටියත් ඉන්න නිසා මුන් කැවුම් ටිකක් හදමු කියලා. ඊට පස්සේ ඔක්කොම එකතු වෙලා හවස් වෙලා මේ මුන් කැවුම් හදන්න තමයි හදන්නේ. මන්නම් එච්චර ආස කෑමක් නෙවෙයි. මොකද මම පැන් රසට වැඩි කැමති නෑනේ. ඒ වුණාට ඉතින් අනිත් කට්ටිය කනවනේ. ඒ නිසා අපි මුන් කැවුම් හදන්නත් පටන් ගත්තා.
කතාවෙන් කතාව ඔන්න මුං කැවුම් ටික පදමට හදාගෙන දැන් කපන්න තමයි හදන්නේ. පොඩ්ඩක් නිකම් බුල්ට වගේත් වෙන්න ආවා නෑ. එහෙම ලොකු අවුලක් උන්නේ නෑ. කන්න පුළුවන්. කොහොම හරි ඔන්න ඔය විදිහට කපලා අපි මුං කැවුම් ටික බැදගන්න තමයි හදන්නේ. ඉස්සර නම් ඉතින් අපේ ආච්චිලා සීයලා ඉන්නකොට නිතරම වගේ මේ වගේ කැවිලි හදනවා. දැන් ඉතින් මිනිස්සුන්ට කාර්යබහුලත් ඒවත් එක්ක කැවිලි හදන්න වෙලාවක් නැහැ. ගොඩක් වෙලාවට කරන්නේ කැවිලි පැකට් එකක් කඩෙන් ගේනවා. දැන් ඉතින් අවුරුදු මේසෙට උනත් එහෙමනේ කැවිලි පැකට් ටිකක් කඩෙන් ගෙනල්ලා පීඩිස් වලට දාලා ගන්නවා. මේ වගේ ඉතින් හදනවා දැන් හරි අඩුයි. ඉතින් මේකත් හරි අහම්බෙන් වගේ හදන්න හම්බුණා. අපේ අම්මත් ඉස්සර නිතරම වගේ කැවුම් හදනවා. හැබැයි දැන් ඉතින් යාටත් වෙලාවක් නැහැ. අපේ ඉතින් එක එක වැඩ කාර්යබහුලත්ව නිසා ඒ දේවල් මග හැරිලා. ඉතින් අපි ඉතින් මේ කැවුම් හදන ගමන් පවුලේ රසබර දේවල් ඉතින් කතා කරන ගමන් රසබර කිව්වට ඉතින් ඕපදූප තමයි. කොහොම හරි කමන්නේ. ඉතින් මේ වගේ හරි සතුටින් හිටපු දවසක් කැවුම මෙන්න මෙහෙම තෙල්ලට දානකොට කැවුම ඉතින් පැට්ටු ගහනවනේ. ඒ කෑලි අයින් කරන්න ඕනි. මොකද අයින් කරේ නැත්නම් කැවුමට ඒව ඇලුනම කළු පාට වෙනවා. එතකොට කැවුම කැතයි. ඉතින් රස වගේම කැවුම ලස්සනටත් තියෙන්න එපැයි නේද? කොහොම හරි කමන්නේ කියලා ඔන්න කැවුම් ටික හදලා ඉවරයි. මේ තියෙන්නේ ලස්සනට බැබලි කැවුම් ටික. කැවුම් ටික නම් ලස්සනට ආවා. මම වැඩි කන්නේ නැති උනාට ළමයි මම එකක් කාලා බැලුවා. රසට තිබුණා. ඔන්න ඉතින් කැවුම් ටික හදලා ඉවර වෙනකොට නම් රස කතා ගොඩයි. ආදරණීයන් එක්ක ගෙවෙන තප්පර හරිම ලස්සනයි. එහෙනම් අදට vlog එක ඉවරයි. ආයෙන් අලුතින් vlog එකක් අරන් එනකන් හැමෝම පරිස්සමින් ඉන්න. bye bye.